මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දියවැඩියා බෙහෙත්වලට වකුගඩු නරක් වෙන්නේ කොහොමද? ඔබ දියවැඩියාවට බොන පෙති නිසා වකුගඩු නරක් වෙනවා කියලා කවුරු හරි කිව්වද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ගොඩක් අය හිතන්නේ දියවැඩියා පෙති බිව්වම වකුගඩු නරක් වෙනවා කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. ඇත්තටම වකුගඩු නරක් වෙන්නේ බෙහෙත් බීලා නෙවෙයි. රුධිරයේ සීනි මට්ටම නිසි විදියට පාලනය නොකිරීම නිසායි. හැබැයි මෙන්න මේකත් මතක තබා ගන්න. ඔබේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය මනින EGFR අගය යම් මට්ටමකට වඩා අඩු වුණොත් ඔබ ගන්නා ඇතැම් දියවැඩියා බෙහෙත් වර්ග වෛද්‍යවරයා විසින් වෙනස් කරන්න හෝ මාත්‍රාව අඩු කරන්න පුළුවන්. ඒක බෙහෙතේ වරදක් නෙවෙයි. දුර්වල වකුගඩුවකට ඒ බෙහෙත ශරීරයෙන් ඉවත් කිරීම අපහසු නිසායි එහෙම කරන්නේ. ඒ නිසාම තමයි වෛද්‍යවරයා නියම කරන සීරම් ක්‍රියැටිනින් EGFR වකුගඩු පරීක්ෂණ අපි වෙලාවට කරගන්න ඕන. දෙවෙනි දේ තමයි ඉන්සියුලින් ගැන. සමහරු හිතනවා ඉන්සියුලින් ගහන්න ගත්තොත් ඒක ජීවිත කාලෙටම ඇබ්බැහි වීමක් කියලා. නැහැ. ඉන්සියුලින් කියන්නේ ඔබේ ශරීරයට අවශ්‍ය හෝමෝනයක්. ඒ නියමිත වේලාවට ගැනීමෙන් ලේවල සීනි මට්ටම් පාලනය කරන්න පුළුවන්. බෙහෙත් නතර කරන්න ඕනේ නම් ඒක තීරණය කරන්න ඕනේ වෛද්‍යවරයෙක් මිසක් අසල්වැසියෙක් නෙවෙයි. නියමිත මාත්‍රාවට බෙහෙත් ගැනීමෙන් ඔබට නිරෝගී දීර්ඝකාලීන ජීවිතයක් ගත කරන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න අද මෙඩ්සිලෝන් channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක ඔබේ ආදරණීයයන් එක්ක share කරන්න.